මුළු ලෝකෙම හොල්ලන්න පුළුවන් න්‍යෂ්ටික බෝම්බයක් ඇතුලේ තියෙන එත්තම රහස මොකක්ද? ඒ තමයි යුරේනියම් සාරවත් කිරීම. එල්ලයි මේක මේ තරම් වැදගත් වෙන්නේ. මේ තියෙන්නේ යුරේනියම් ලෝහය. පියවි ඇසට එක වගේ පෙනුනට මේක ඇතුලේ ප්‍රධාන පරමාණු වර්ග දෙකක් තියෙනවා. එකක් යුරේනියම් 238 අනික යුරේනියම් 235. බෝම්බයක් හදන්න අපිට ඕන වෙන්නේ මේ හරිම දුර්ලභ යුරේනියම් 235 පරමාණු විතරයි. හැබැයි ස්වභාවික යුරේනියම් වල මේවා තියෙන්නේ 0.7ක් වගේ හරිම පොඩි ප්‍රමාණයක්. ඉතිරි 99%කට වඩා තියෙන්නේ බෝම්බලා. ඉතිරි 99%කට වඩා තියෙන්නේ බෝම්බයකට වැඩකට නැති යුරේනියම් 238 පරමාණු. මේ පරමාණු දෙක වෙන් කරගන්න අපි සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර පාවිච්චි කරනවා. මේක ඇතුලේ වායුව ශබ්දයේ වේගයට වඩා වේගයෙන් කැරකෙනකොට බරින් වැඩි 238 පරමාණු අයිනට විසි වෙනවා. බර අඩු අපි හොයන 235 පරමාණු මැදට එකතු වෙනවා. න්‍යෂ්ටික බලාගාරයකට නම් මේක 5% දක්වා සාරවත් කළාම ඇති. හැබැයි න්‍යෂ්ටික බෝම්බයක් හදන්න නම් මේ 235 පරමාණු ප්‍රමාණය 90ක් වෙනකම්ම පිරිසිදු කරන්න ඕන. මේකට තමයි ආයුධ සඳහා සුදුසු යුරේනියම් කියන්නේ. අනවශ්‍ය දේවල් අයින් කරපු මේ පිරිසිදු යුරේනියම් වලට පුළුවන් මහා විනාශකාරී දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න. ලෝකයේම හොල්ලන න්‍යෂ්ටික බලයේ ඇත්තම රහස මේ පිරිසිදු කිරීමයි.